කරන්න දෙයක් නැහැ නේ. පරණ එකක් මේක මේ. හරි. ඔය ප්ලේ වෙන්නේවත් නැහැ. දැන් අවුරුදු 3-4 කලින් විතර වගේ හදපු එකක් මම මේ මගේ ලයිෆ් ඉවෙන්ට් හදපුවා. රයිට්. මේ පේනද නේ? පේනවද? අවුල නැහැ. මේ අපේ චූටි ගෙදර පරණ ගෙදර ඉස්සර අපි ඒලවල් කරන කාලේ විතර චූටි ගෙවල් ඉතින් අපිට තිබ්බේ. මේ මගේ අපේ මහ ගෙදර මේ. හරි. තාත්තා හදපු ගෙදර අපි චූටි කාලේ ටීවී ගෙදර මේ අනේ අපි දැන් සාලේ කාමර දෙකයි. හරි. ඉතින් අපි දැක්කා ඉතින් අපේ තිබ්බ දුක. හරි. අපි ගාව තිබ්බ නැති බැරි කම. රයිට්. අපි ගාව තිබ්බ ආර්ථික අපහසුතාව. හැබැයි ඔය මොකක් කොහොම තිබ්බත් නේද අපිට ලොකු රැඳන් තිබිලා නැහැ. වයිවාර සපත දාන සපත තිබිලා නැහැ. වයිවාර රැඳුම් තිබිලා නැහැ. නේ අපිට තිබිලා බොහොම අතලොස්සක් දේවල්. හැබැයි ඔය මොක කොහොම තිබ්බත් ඉගෙන ගත්ත පුතේ හින්දානේ මේ. ඒ කැම්පස් ගියා. පෙරදෙන කැම්පස් ගියේ. අර ග්‍රැජුවේෂන් එකේ මල් පාරේ කෝට් එක දාලා ඩිග්‍රී ගන්න ගියා. ඩිග්‍රී එක ගත්තා. ආර්ථික පාසලිපා. සමහරවල් තුන් වේල කන්න හම්බෙලා නැහැ. හදිසියකට ගෙදර රුපියල් 100ක් නැති අවස්ථාවේ මට තිබ්බා. කොපිලාම් වලින් පාරක් කරලා තියෙනවා. එහෙම තමයි අඩුකාලාවේ නමුත් ඉගෙන ගැනීමත් ඇරියේ නැහැ. දැන් මයි පුතාලත් සමහරලාට මේ ලෙවල් එකේ ඇති. චූටි මේ වගේ අපි වගේ අවස්ථා ඇති. නේ. දැන් අතාරින්න එපා ජීවිතේ. මේ අතාරින්න එපා කවදාත්. ඒක දැන් මම හදාගන්න. නේ ඔය සර්ගේ පළවෙනි කාර් එක. නේ කොරෝනා ඉන්න කලින්ම සර් තිබ්බා. සර් කාර්. කැම්පස් අවුට් ලයිනකොටම සර්ගේ දැනුම පාවිච්චි කරලා. හරි. සර් එකේ ආයෝජන අරගෙන නේද? රයිට්. ඒ ඔස්සේ ආදායම් මාර්ග හදාගෙන ඉගෙන ගන්නවා කියන වටිනාකම මේකයි. ටියුෂන් එකක් තිබ්බා චුට්ටක් නෑ නෙමෙයි. ඒකෙන් ආපු ආදායම වෙන ආදායම් මාර්ග වලට පාවිච්චි කරලා. හරි. තියෙන ඉගෙන ගැනීම වටිනාකම මේකයි. වැටෙන්නේ මොන්සේ. තේරුණාද? හරි. එතකොට ඔන්න ඔය පළවෙනි එක සරේ මේ ඊගාවට දැන් චූටි ගේනකොට ටිකක් ලොකු ගයක් ඇදලා තියෙනවා මෙතන. මේ අර ලොකු චූටි ගයක් තිබ්බේ ඒ චූටි ගේනකොට ඇදිච්ච ලොකු ගේ තමයි මෙතන තියෙන්නේ. මේ එක පොටකට ගන්නත් බෑ නේ. තමයි ප්‍රතිගී ගොඩක් තියෙනවා තමයි. ලස්සන කාර් එකක් ඇවිල්ලා තියෙනවා එතන. ඔය වගේ දෙවිලි වාහන. නේ රයිට්. ඔය දැන් තියෙන කාර් මේවා. ඔය දැන් තියෙන කාර් එක. මේ දැන් තියෙන එක. දෙකක් තියෙනවා. කාර් එකක් තියෙනවා. රයිට්. දැන් වාහන දෙක තුනක් තියෙනවා විතර. හැබැයි ඔය මොකේට යන්නද මේකට යන්න ඕනේ. කැම්පස් එකට. මේ දුප්පත් නම් මේක මුදල් නැත්තම් ලොකු දෙයක් කරගන්න කෝටි ගණන් වියදම් කරන අම්මට තාත්තට සල්ලි නැත්තම් ගමේ සාමාන්‍ය කට්ටිය නම් මේ මෙයා තමයි අඬ ගහන්නේ. එයා මඩ ගන්න වරින් ඇවිල්ලා මගෙන් ඉගෙන ගනින් කියලා අඬ ගන්න නොමිලේ දෙන්නේ. සල්ලි ගන්නේ නෑනේ. හොඳට සාමාන්‍ය පෙළ පාඩම් කරලා හොඳට උසස් පෙළ පාඩම් කරලා මෙතෙන් ගියාම සයන්ස් මැත්ස් වගේ විෂයක් කරලා මුළු ජීවිතේ උඩ ඉතින් ඔය අපි පෙන්නපුවාට වඩා ලොකු පාස් තමන්ට ඕන වෙනවා ඊට පස්සේ. අපි මේ පෙන්නුවට වඩා ලොකු මාර්ගයක් තමන්ට විවෘත වෙනවා ඊට පස්සේ. නේ හරි අපි පේනවට වඩා රයිට් ඉතින් කොනේ චූටි මෙච්චරක් විතර ගියක් ඇතර ඊට චූටි කොල්ලෙක් මේ වගේ ගමන් මාර්ගයක් යනවා කියදී නේද රයිට් ඉතින් ඒ හැමදේටම පිටිපස්සෙන් සෙවණල්ලක් උනේ මෙන්න මෙයා මට නම් තේරෙන්නේ නැහැ කැම්පස් එක එහෙනම් මම චූටි පුතා හොඳට මාන්සෙන් තෝ ඉගෙන ගන්නවා තේරුණාද මේක දකින්නකොට ඒ හැඟීම එනවා නම් හරි තමනුත් ඉන්නේ මේ වගේ ගේක නම් තාම මෙතන චුට්ටක් හොඳ වෙන්න පුළුවන් අනේ ගෙදර සමාජයට හදිසියට නේද රුපියල් 1000ක් නැහැනේ හදිසියට රුපියල් 100ක් නැහැනේ සමහරලා එහෙමනම් ඒවා දකින්නකොට තමන්ටත් හැගෙන්න ඕන අඩේ මා එහෙම මිනිස්සෙක් වෙනවා කියලා කවදා හරි ඒවා දකින්න එහෙම දැනෙනවා නම් මේ ඇඟම සලිත වෙලා යනවා නම් අමුතු කික් එකක් එනවා නම් අමුතු හැඟීමක් එනවා නම් එච්චර. Thế mà, anh em bảo em